රටේ බොහෝ දුරට දකිනවා නිවුස් වලට පවා යනවා කාන්තාවන්ගේ මාල කඩනවා. සාමාන්‍ය පිරිමි පුද්ගලයන්ගේ අඩු මොකද පිරිමි පුද්ගලයෝ එක්ක සෙල්ලන්නේ නැහැ කියලා ඒ පුද්ගලයෝ දන්නවා. කාන්තාවන් තමයි ඉලක්කය කරගන්නේ. ඔබ නිවුස් වලට එහෙම දැකලා ඇති. මේ මෑතකදී මට හම්බුණා මේ මගේ වීඩියෝ එකට ඉන්න මට උදව් කරන අයියා පවා දන්නවා මේ ළඟ උදේ මේ හරි ජනාකීර්ණ ප්‍රදේශයක් වුණත් අනිවාර්යෙන් මෙයාලා කරන්න ඕන දේ කරලා දුවගෙන යනවා. මේ මෑතකදී මේ පොරබැදීමක් කරලා තියෙනවා. ඒ වුණාට වටේ පිටේ කවුරුත් ඒලා ඉඳලා නැහැ. මගේ අතින් ওই කතාව කිව්වේ මේ ළඟදී. රයිට් බලමු මොකද කරන්න පුළුවන් කියලා. එහෙනම් ඔබ තප්පරයකට විනාඩියකට හරි මෙයාව නතර කරන්න ග්‍රහණය කරගන්න පුළුවන් නම් අවට උදව්වක් ඔබට අනිවාර්යෙන් ලැබෙයි. බලමු මොකද කරන්න කියලා හරියට බලාගෙන ටෙක්නික් එක මොකක්ද වෙන්නේ. රයිට්. මෙයා මේ ඔයා අනිවාර්යෙන් මේ අතින් අල්ල ගන්නකොට ඔයාගේ එක අතක් අනිවාර්යෙන් මෙයාගේ ඇඟිලි වලට යනවා. රයිට්. ඇඟිල්ල සුළඟිල්ල හරි ඇඟිලි ටික තමයි අල්ල ගන්න. අතින් අල්ලගත්තා. මේව අල්ල ගන්නවනේ අතින්. අතින් අල්ලගත්තට පස්සේ මේ අත යන්න ඕනේ මේ ඇඟිලි වල. මේ ඇඟිලි වලට ගිහිල්ලා මේ තනිය අතින් උනන් මේ පුද්ගලයා මේව මරන්න. ඊට පස්සේ බැරි නම් මේ මෙතනින් වැලමිටල මෙතනින් තියලා තද කරන්න. හරිද? මෙයාව බිමම දාන්න ඕනේ. කරලා බලන්න මේක දැන් මේ අල්ලගත්තට පස්සේ මේ ඇඟිලි ටික තමයි ඇඹරෙන්නේ. නැත්තම් ඔයාට අහුවෙන්නේ සුළු ඇඟිල්ලද මොකද්ද ඇඟිලි ටික කාන්තාවක් වුණත් ශක්තිමත් වෙන්න පුළුවන්. මොකද සමහරක් වෙනින් පොඩි ළමයි වෙන්න පුළුවන් ඔයා කරන්නේ. අද කාලේ වැඩිහිටියෝනේ සමහර විට පොඩි වයසෙන් අඩු ළමයි වෙන්න පුළුවන්. පොඩි ළමයින් මෙල්ල කරගන්නත් බෑ. මොකද අවශ්‍ය කරන ටෙක්නික් එක දන්නේ නැති. එහෙනම් ඔයාලා මේක අතින් ඇදේ. ඒ කියන්නේ ඔයා මෙහෙට අදිනවා අනිත් පුද්ගලයා එයාගේ පැත්තට අදිනවා. එහෙනම් ඔයාව එකපැරම ග්‍රහණය කරන්න තියෙන එකම මොකද මේ ඔයාලා හිතේ අනිත් පැත්තට දාලා බේරෙන්නේ මොකද ඒක විවෘත වෙනවා. මොකද එයාගේ අතේ කොළ ඒ පැත්තේ විවෘත වුණා වඩ වෙන පාරවල් එල්ල කරන්න ඉදිනවා. ඔබට ආරක්ෂිතම ක්‍රමය තමයි ඔයාලා කරලා බලන්න. අල්ලගත්තට පස්සේ ඇඟිලි ටික තමයි අල්ලගන්න. අල්ලගත්තට පස්සේ මේ අත තමයි විශේෂයෙන් දෙයක් තමයි තව කියන්න ඕන මේ සාමාන්‍යයෙන් ඔයාලා හිතයි මේමයි මේ ඇඟිලි ටික නෑ කරද්දී ඔයාලා මේමයි මේ මම ස්ලෝ මෝෂන් කරේ අත යාලගේ මෙහෙමනේ මාළයක් කඩන්න එන පුද්ගලෙක් අනිවාර්යෙන් අත මෙහෙම ස්පීඩ් ආවත් ඔයාට මං කිව්වේ අවධානයෙන් එන්න කියලා. අවධානයෙන් යන්න ඕන මොකද එයා අත උස්සනකොට ඔයා දන්නවා ඔයාගේ පැත්තට දෙන්නේ එයා වෙන කොහෙටද ඒක ඔයා අඳුන ගන්න ඕන මුලින්. හරිද මම මේ වීඩියෝ එක දැම්මේ මොකද හේතුව මේක නිවුස් වලට යන්නේවත් තියෙනවා නොයන්නේවත් තියෙනවා අපට ආරංචි වෙනේවත් තියෙනවා. ඒ හින්දා ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි මේක දැම්මේ. තව පැහැදිලි වගේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකක් කරලා දාන්න. මේක අපිට පුළුවන් විදිහට තමයි මේක දැම්මේ. මොකද මේක හදිසියේ ඒක මොකද මේක ඉල්ලීමකුත් නෙවෙයි වුණාට ඒ කට්ටියගේ දේවල් ඇවිල්ලා මට කියද්දි තමයි මම මේක නිර්මාණය කරලා දැම්මේ. එහෙනම් අස්සෙන් මේක